මම මේ කියන්නේ මම නොබලා සියල්ලන්ගේම සහෝදරයා වන මම ජීවමාන පැවැත්ම තුල සිටින්නා වූ නොබලාගේ පුත්‍රයා මම ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා මම අහසේ පොළොවේ සලංගේ ජලේ ජීවමාන ලී බලේ ආසේ පොළොවේ සලංගේ ජලේ ජීවමාන දේ බලේ ආසේ පොළොවේ සලංගේ ජලේ ජීවමාන ලී බලේ ආසේ පොළොවේ සලංගේ ජලේ ජීවතුන්ට දී බලේ මම නොබලාගේ මව්පියන් අතරේ උපන්නා වූ එකම පුත්‍රයා වන මම නොබලාගේ දෙමාපියන්ගේ පුත්‍රයාද මම අහස මාගේ පියාණන්ය පොළොව මාගේ මව්ය මාගේ මව් තුලින් මට මව් කිරි ලැබුණේය මා වැඩුණේ මේ ජීවන උයනේ ජීවන හුස්ම ඇතිව නොබලාට දෙවියන් වහන්සේ කිව්වේ තමාගේ සිත ගන්න කියා ජීවන උයනට නොබලා ජීවන උයනේ උපදින්නේ දරුවන්ගේ සිත ඇතිව නොබලාගේ දරුවන්ගේ සිත් බලාපල්ලා ඔවුන්ගේ සිත් අපවිත්‍ර නැත නොබලාගේ සිත් අපවිත්‍ර වී ඇත ඒ නිසා නොබලාට ජීවන උයනේ ඇස කන නැත ඇත්තේ ලෝකයේ ඇස කන තමා කල්පනා කරන්නේ යක්ෂයාගේ හඬ යුද ගිනි මැද ලැබෙන හඬ නොබලා ගියේ සර්පයානුව සර්පයානම් බුද්ධිය බුදුන් නොබලාට පෙන්නුවේ විනාශය යක්ෂයාගේ උරුමය ජීවතුන්ට විනාශය දීම ආසේ පොළොවේ සුළඟ ජලේ ජීවමාන ලී බලේ ආසේ පොළොවේ සුළඟ බලේ ජීවමාන ලී බලේ ආසේ පොළොවේ සුළඟ ජලේ ජීවමාන ලී බලේ ආසේ පොළොවේ සුළඟ ජලේ ජීවතුන්ට දී බලේ නොබලාගේ දරුවන්ගේ සිත් බලාපල්ලා ඉන්නේ දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍යයයි කීවේ දරුවන්ගේ සිත නොබලාට ලිය කියවිලි අතරේ ලියා තබා තිබෙන්නා වූ වචන පේලියක් කියවා තේරුම් ගන්නට බැරි තරමට උගත් බව මා දන්නා නිසා නැවත බැස ආවේ කියා පහදා තේරුම් කර දෙන්න. ඉදිරියේ තිබෙන්නේ ගිනිවිල යක්ෂයා සැරසෙන්නේ ගිනි අවුලන්ට නාග ලෝකයේ ඉන්දියාවේ පුද පූජා බලාපල්ලා යක්ෂයා කරන්නේ මුළු පොළව ගිනි තැබීම. ඇයි උඹලාට ඉන්දියාවේ සිදුවෙන්නා වූ පුද පූජා ගැන දැන බුද්ධියක් නැතිද? පොළවේ මිනිස්සෙක් මනුස්ස රූපයක් ඇතිව ඉපදිලා ඇතිනම් මේ දෙවියන් වහන්සේගේ රූපය ස්වරූපය ඉල්ලන්නා වූ දේ දෙන්නේ මිනිසයා ඉල්ලන නිසා නොවේද? යක්ෂයා පොළවේ බැස ජීවතුන්ගේ ඇතුලේ රිංගගෙන නාඩගම් නටන්නේ නම් පොළවේ ඉෂ්ට වෙන්නේ ඒක. නාග ලෝකයේ පුද පූජා යුද්ධයට සැරසුම කියලා උඹලා දන්නේ නැතිද? යක්ෂයාගේ අවසානය කරපල්ලා කියලා කොපමණ කාලයක් සිට මේ පොළවේ බැස කියනවාද උඹලා ඇහුම්කන් දෙන්නේ නැත. තමාගේ විනාශය කරගන්නා පිණිස තමා හිස ඔසවාගෙන ඇත. යක්ෂයාගේ සිල්වත් හිසත් උගේ සුන්නත් වලිගේ බලයත් එකතු වුණොත් ඉන්දියාව අරාබිය මුළු පොළොව විනාශ කරනු ඇත. ඇයි උඹලාට මේ දේවල් මම තවත් කියන්ට මෙතරම් වෙහෙසෙන්නේ? උඹලාගේ විනාශය උඹලාම කරගත්ත එක නොවේද? උඹලාට යන්න එපා කියූ මග උඹලා ගියේ නම් උරුම වෙන්නේ නාග ලෝකයේ උරුමය බලය ඇති තැන එක කියලා දන්නේ නැතිද? දෙවියන් වහන්සේ බැස ආවේ නොබලාට කියන්ට මගේ හිස විනාශ නොකරන ලෙස. මගේ හිස විනාශ කළේ නම් මා නොබලා සියල්ලන්ම විනාශයට ලක් කරනු ඇත. මක්නිසාද මාගේ විනාශය ආවේ නම් නොබලාගේ විනාශය එතනම ඇති බව නොබලාට තේරුම් ගන්නට ඔළුවක් ඇත. මේ ජීවමාන පැවැත්මට අතගසන යමෙක් ඇතිනම් උගේ පංගුව මම මේකෙන් ඉවත් කරනු ඇත. සදාකාල ගිනි විලට යන්ට ඌට බලයේ උරුමයක් ඇත. මක්නිසාද යමෙක් ගින්දරින් යමක් ඉල්ලන්නේ නම් ඔහුට ගින්දරින් ඒක දිය යුතුය.
උඹලා ඒක හොඳාකාරවම දන්නවා ඇත මා තුළ පවතිනා වූ ධර්මතාවයේ එසේය. යමෙක් ජලයෙන් පවත්ින්නේ නම් මේ ජලයේ මත පවතිනවා ඇත. ඉල්ලන දේ ඔහුට ලැබෙන්නේ ජලයෙන්ය. ගින්දරින් ඉල්ලන එකාට ගින්දරින් නොදුන්නොත් අපි ඒක නොදුන්නා වෙනවා නේද? දැන්ම නාගලෝකයේ ඉන්දියාවට අරාබියට සිල්වස් සුන්නත් ලිංග රාජ්‍යයට යක්ෂයාගේ හිසේට වලිගයට බලය ඇති තැනට විපාක දීපල්ලා මා ඇවිත් කියන්නේ නොබලාට ඉස්රායල් ජාතිය පොළවේ නැගිට්ටුවේ යක්ෂයාගේ බලය අවසන් කරන්නට. මා ඒ බව හොඳාකාරවම නොබලාට කියා ඇත. මා ඉස්රායල් දේශය තුල ලේ වැගිරුවේ මාගේ රුධිරයේ පොළවේ වැගිරීම ඉස්රායල් ජාතීන් පොළවේ මෙතෙක් කාලයක් වපරපු රුධිරය තවත් අවශ්‍ය නැත. ඉන්දියාවේ නාග ලෝකයේ අරාබිය අවසානයේ කරපල්ලා ජීවමාන දෙවියන් වහන්සේ මම කියන්නේ මම. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දේබාලේ. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දේබාලේ. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවතුන්ට දේබාලේ. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දේබාලේ. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවතුන්ගේ ලේ මගේ. ආසේ පොළවේ සුළඟේ ජලේ ජීවමාන දේබාලේ. ආසේ පොළවේ සුළඟ